මේ ඉන්නේ පසිඳු. මෙයා ජීවත් වුණේ මාතර කියන ලස්සන වෙරළබඩ නගරයේ. පසිඳු කියන්නේ හරිම හොඳ හදවතක් තියෙන කෙනෙක්. එයා ටික ලොකුම ලොකු හීනයක් තිබුණා. ඒ තමයි හෙදියක් වෙන එක. ඒත් එයාට ඒක කාටවත් කියන්න බය හිතුණා. මොකද එයාලගේ පවුලේ තත්ත්වය තරමක් හොඳ නැති නිසා. පසිඳුගේ තාත්තට මාසෙකට රුපියල් 75000ක පඩියක් විතරයි තිබුණේ. ඒ සල්ලි වලින් එයාලගේ පොඩි පවුලට දවස කාණි අවශ්‍ය දේවල්වත් ගන්න අමාරු වුණා. ඉතින් රෝගී වුණු අයට සුවය දෙන හීනේ පසිඳුට දරුණේ ළඟා කරගන්න බැරි අහස තියෙන තාරකාවක් වගේ. ඔයාලට හිතා ගන්න පුළුවන් එයාලගේ මුදල් ප්‍රශ්නේ එයාලගේ පොඩි ගෙදරට නිහඬවම දැනෙන්නේ නැති. අම්මයි තාත්තයි හිටියේ හැමදාම දුකින්. පසිඳුට ඕන උනේ නැහැ එයාගේ හීන කියලා එයාලව තවත් අමාරුවේ දාන්න. සුදු වැඳුම රෝගීන්ට උදව් කරන්න තියෙන අවස්ථාව ඒ හැමදේම එයාට දැනුනේ Tamanට අයිති නැති වෙනමම ලෝකයක තියෙන දෙයක් වගේ. ඔහොම ඉද්දී දවසක් හවස යාගේ තාත්තගේ පරණ ෆෝන් එකෙන් නිකමට Facebook එකට ගියාම එයා එක පෝස්ට් එකක් දැක්කා. අඳුර මෙතින් ආපු එළියක් වගේ. ඒකේ තිබුණා ජර්මනි එකෙන් හෙදියක් වෙන්න කියලා. ඒකේ කියලා තිබුණු තව දෙයක් තමයි පුහුණු වෙන කාලෙදි මාසෙකට දීමනාවක් දෙනවා කියලා. පසිඳුගේ හදවත ගැහෙන්න පටන් ගත්ත වේගෙන්. හීනයක් වගේ හැඟීමක්. ඒත් එයාට අර කලින් හිතුණු බය ආයෙත් ආවා. ජර්මන් භාෂාව ඉගෙන ගන්නේ කොහොමද? පන්ති යන සල්ලි කොහෙන්ද කියලා. පසිඳු වෙවුලන අත්වලින් ඒ ෆෝන් නම්බර් එකට කෝල් කරා. ඊසොෆ්ට් ආයතනයේ හරිම කරුණාවන්ත කටහඬක් පසිඳුගේ කතාවට අහුම්කම් දුන්නා. එයාගේ වචනවල තිබුණු බයටයි බලාපොරොත්තුවටයි හොඳට අහුම්කම් දුන්නා. ඊට පස්සේ ඒ බය ඒ හැමදේම නැති වෙන්න ඇය කිව්වා කනගාටු වෙන්න එපා. අපි ඔයාලට 100% ලෝන් එකක් අරන් දෙන්නම්. ඔයාට රුපියල් 5000ක් විතරයි ලියාපදිංචියට අවශ්‍ය වෙන්නේ. පසිඳුට ඉතා තමයි ජීවිතේ පළවෙනි වතාවට දැනුනේ අර ළඟා කරගන්න බැරි තරුව එයාගේ අතටම ඇවිත් කියලා. පුතාගේ ඇස්වල තිබුණු ඒ අදිෂ්ඨානය දැකලා එයාගේ තාත්තා කැමති වුණා පසිඳුට අපවෙන්න. පවුලේ යාළුවෙක්ගේ උදව්වෙන් පසිඳු ටියුෂන් ෆී එකට HNB එකෙන් රුපියල් 2,50,000ක අධ්‍යාපන ණයක් ගත්තා. එයා හරිම මහන්සියෙන් ජර්මන් පන්තිවලට ගියා. භාෂාව ගොඩක් අමාරු නම් එයා ඒක කරන්න ඕනි කියලා හිතාගෙන හිටියා. මාස 8කට පස්සේ එයාගේ මහන්සියේ ප්‍රතිඵලයේ විදිහට ගතේ B2 සහතිකය ලබා ගන්න ඔහුට පුළුවන් වුණා. ටික දවසකින් ජර්මන් ඔෆිස් කෙනෙක් එක්ක එයා පළවෙනි ඔන්ලයින් ඉන්ටර්විව් එකට ගියා. එයාගේ අවංකකමයි මහන්සියයි ඒ තිරේ හරහා ඔහුට දැනුණා. ඊට පස්සේ එයාට මාසෙකට යුරෝ 1100ක පඩියක් එක්ක පුහුණු රැකියාවකට යන්න දීමනාවක් හම්බ වෙනවා. එයාගේ හීනෙට එයා ගොඩාක් ළඟයි කියලා එයාට ටිකෙන් ටික දැනෙන්න ගත්තා. ඒ ඊළඟට ආපු ලොකුම පාදකය තමයි කොහොමද වීසා ටිකට්පත් ගන්න කියන එක. ඒ වැඩ ටිකට විතරක් මෙයාට ලක්ෂ 17ක් වගේ ඕනි වෙනවා. ඒ සල්ලි යාළගේ පවුලට කවදාවත් හිතා ගන්න බැරි ගාණක්. ආයෙත් පාරක් ඊසොෆ්ට් එකේ උපදේශකතුමී HNB එකේ ඉමාෂා කියලා නිලධාරණියෙකුයි එයාට උදව් කරනවා. එයාලා අදිෂ්ඨාන කියලා රටින් පිටත් වෙන්න කලින් ගන්න පුළුවන් ණයක් ගැන පසුදුව දැනුවත් කරනවා. ඒ ණය නිසා එයාට හිතේ සාමයෙන් ජර්මනියට යන්න පුළුවන් වුණා. පසිඳු ජර්මනියේදී අලුත් ජීවිතයක් පටන් ගත්තා. එයාගේ යුරෝ 1100ක දීමනාවෙන් එයා මාසෙකට යුරෝ 230ක් ලෝන් එකට දාන්න ගෙදරට යවනවා. ඒ වගේම එයාගේ රහස් ආයුධය වුණේ ඊසොෆ්ට් එකෙන් නොමිලේම දුන්න IT ක්ලාස් ඩ්‍රයිවිං ක්ලාස් තමයි. එයා part time data entry job එකක් කළා. සතියන්තේ ටැක්සි පැදිවුවා. ඒ හැම දෙයකින්ම අමතර යුරෝ 300ක් උපයා ගත්තා. මේක සල්ලි විතරක් නෙවෙයි. මේක තමයි තමන්ගේ ජීවිතේ පාලනය කරන හැඟීම. අවුරුදු 2ක් ඇතුළත එයා හැම ණයක්ම ගෙවලා අවුරුදු 3කට පස්සේ පසිඳු මාසෙකට යුරෝ 3000ක් උපයන හොඳම සුදුසුකම්ලත් හෙදියක් වුණා. හේන දකින්න බය වුණු අර කොල්ලා දැන් හරිම විශ්වාසවන්ත ගෞරවනීය කෙනෙක්. එයා දැන් ප්ලෑන් කරන්නේ ලංකාවට ඇවිත් තමන්ගේ ආදරයත් එක්ක විවාහ වෙලා එයාවත් ජර්මනියට එකගෙන යන්නයි. පසිඳුගේ කතාව
අවස්ථාවක් ලැබුණොත් අදිෂ්ඨානයක් තිබුණොත් ඕනෑම හීනයක් ඇත්තක් කරගන්න පුළුවන් කියලා පෙන්වන්න හොඳම උදාහරණයක්. එයාගේ කතාවෙන් දුෂ්කර තත්ත්වයන් වල ඉන්න හැමෝටම හිමිහිට කියන්නේ මට මේක කරන්න පුළුවන් නම් ඔයාටත් පුළුවන් කියලා.